එක්තරා දවසක විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් තමන්ගේ දේශනය ආරම්භ කළේ ඊටාම අපූරු විදිහකට. ඔහු වීදුරුවකට වතුර ස්වල්පයක් පුරවාගෙන එය සිසුන්ට පෙනෙනසේ ඉහළට එසෙව්වා. මුළු ශාලාවම නිහඬ වුණා. හැමෝම හිතුවේ ඔහු වීදුරුව අඩක් පිරිලද නැත්නම් අඩක් හිස්ද වගේ සාම්ප්‍රදායික ප්‍රශ්නයක් අහයි කියලා. නමුත් ඔහු මඳ සිනහවක් පාලා මෙහෙම ඇහුවා. මේ වතුර වීදුරුවේ බර කොච්චරක් විතර ඇති කියලාද ඔබ හිතන්නේ? සිසුන් විවිධ පිළිතුරු දුන්නා. ග්‍රෑම් 100යි, ග්‍රෑම් 300යි වගේ විවිධ අගයන් ඕන් පැවසුවා. මහාචාර්යවරයා පිළිතුරු දුන්නේ මෙහෙමයි. මේ වීදුරුවේ নিরপেক্ষ බර කොච්චර වුණත් ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මේකේ ඇත්තම බර තීරණය වෙන්නේ මම මේක කොච්චර වෙලාවක් අල්ලගෙන ඉන්නවද කියන කාරණය මතයි. මම මේක විනාඩියක් අල්ලන් හිටියොත් මට ලොකු බරක් දැනෙන්නේ නැහැ. මම මේක පැයක් අල්ලන් හිටියොත් මගේ අත රිදෙන්න පටන් ගනී. මම මේක දවසක් පුරාම අල්ලන් හිටියොත් මගේ අත හිරිවැටිලා මාංශපේශී අකර්මණ්‍ය වෙලා වීදුරුව බිම වැටෙන්න පුළුවන්. හැම අවස්ථාවකම වීදුරුවේ බර එකම වුණත් මම ඒක අල්ලගෙන ඉන්න කාලය වැඩි වෙන්න මට දැනෙන බර වැඩි වෙනවා. මහාචාර්යවරයා සිසුන් දෙස බලා මෙහෙම කිව්වා. අපේ ජීවිතයත් හරියට මේ වතුර වීදුරුව වගේ. ඔබ අද මුහුණ දෙන ප්‍රශ්න, දුක, බලාපොරොත්තු සුන්වීම් කියන්නේ මේ වතුර වීදුරුවට. ඒව ගැන විනාඩියක් දෙකක් හිතන එකේ වරදක් නැහැ. ඒක සාමාන්‍යයි. හැබැයි ඔබ දවස පුරාම මේ ප්‍රශ්න ගැන විතරක් හිතා ඉන්නවනම් ඔබේ මනස හිරිවැටෙන්න පටන් ගන්නවා. ඔබට වෙනත් කිසිම වැඩක් කරගන්න බැරි වෙනවා. ඔබ මානසිකව වැටෙනවා. අපිට ප්‍රශ්නයක් ආවම අපි කරන්නේ ප්‍රශ්නේ අතහැරින්නේ නැතුව තදින් අල්ලගෙන ඉන්න එකයි. අපි ඒ ගැන හිතමින් පසුතැවෙනවා, කේන්ති ගන්නවා. හැබැයි අපි තේරුම් ගන්න ඕනේ එකම දෙයයි. අපි කොච්චර ඒ ගැන හිතුවත් අතීතය වෙනස් කරන්න බෑ. අපි කරන්න ඕනේ ඒ බර බිමින් තියෙන එකයි. වීදුරුව බිමින් තියන්න කියන එකේ තේරුම ප්‍රශ්නවලින් පලායන එක නෙවෙයි. ඒ ප්‍රශ්නවලට ඔබේ මනස පාලනය කරන්න ඉඩ නොදී සිටීමයි. ඉතින් අද දවසේ වැඩ අවසන් කරලා නිින්දට යන්න කලින් ඔබේ හිතේ තියෙන හැම බරක්ම, හැම පීඩනයක්ම මොහොතකට අමතක කරන්න. ඔබේ වීදුරුව බිමින් තියන්න. සැහැල්ලු හිතකින් හෙට උදේ අවදි වෙන්න. මතක තියාගන්න. හැම අඳුරු රැකටම පස්සේ ලස්සන හිරු එළියක් පායන දවසක් එනවාමයි.